guys, මම තමයි සුද්ද ඇක්කෝෆිෂ්. මම අද කියලා දෙන්න යන්නේ ඔයගලන්ට නිවැරදිව බෙටා ෆිෂ් කෙනෙක් බ්‍රීඩින් කරගන්න විදිය. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. පියවර අංක 1. මුලින්ම මේ බ්‍රීඩින් වෙන පෙයාර් එකේ ඉන්න මේ ටැංක් එකට හිටි කොලයක් නැත්තම් කේල් කොලයක් නැත්තම් කොට්ටම්බ කොලයක්. මන්නම් වඩාත්ම හොඳයි කියන්නේ හිටි කොලයක්. ඒකේ පිටතේ දැම්මාම පේනවා. ඔයගොල්ලෝ කැමති එකක් දාගන්න. ඊට පස්සේ මේල් බෙටාව ටැංක් එකට ඇක්ලිමේට් වෙන්න දාන්න. මේල් බෙටා ඇක්ලිමේට් වුණාට පස්සේ එයාව ටැංක් එකට දාලා ඉවරලා ෆීමේල් බෙටාව වීදුරු බෝතලයක දාලා ටැංක් එකට ඇක්ලිමේට් වෙන්න දාන්න. ඊට පස්සේ ඇත් ඇක්ලිමේට් වුණාම ඒ දෙන්නව හිමින් බෝතලේ අයින් කරන්න ඒ දෙන්නව. ඊට පස්සේ ඕගොල්ලන්ට වැඩි දෙයක් කරන්න නැහැ. ඕගොල්ලන්ට තියෙන්නේ පැය දෙකමාරක් විතර බලන් ඉන්න. පැය දෙකමාරක් විතර ඕගොල්ලෝ බලන් ඉඳියට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ ෆීමේල් බෙටාව හිමින් ටැංක් එකේ කැලෙත් වෙන්නේ නැති වෙන විදිහට අල්ලගෙන එයාව වෙනම ටැංක් එකකට දාලා එයාට හොඳට කන්න දෙන්න. ඊට පස්සේ තව දවස් 3කින් බලන්න ඊට පස්සේ බිත්තර පුපුරලා පැටව ඉන්නවා. හරි guys, එහෙනම් ඕගොල්ලන්ට අද වීඩියෝ එක ගැන මොකක්ද හිතෙන්නේ? ඕගොල්ලෝ මේකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. හොඳයි නම් subscribe කරන්න, like කරන්න.